මාස් කන්නේ වගාවකට. මෙතනින් ගෙට ගන්න. මෙහෙම. ඔව්. කරලා පොළව තෙත් කරගෙන දාන පොළ ටිකක් වෙනකට පස්සේ මල් තෙල් ගන්න. වයින්නවා කියද්දී වැස්ස නැහැ කිව්වට. වැස්ස නැහැ කියලා මේ වතුර මල් ගාද්දි වයින්නවා. මේ ටිකේම වැස්ස නැහැ පායනවා. වැස්සක් නැහැ කියලා වතුර මල් ගහද්දිම වයින්නවා. ඉස්සුහාසක් නේදනේ. තේ ටයිම් එකද? මොකද මෙච්චර දාඩිය දාලා පැටිය? පේන්නේ නැද්ද එළිය රස්නේ? මෙතන ඉතින් දැනෙන දේ කියන්නේ. දැනෙන්නද? ආතලද මෙතන? ආතල? ආතල්? ඒ කියන්නේ? අවුව රස්නේ. කුලඟ වතුර. අන්නදේම නැහැ. සබාදරමත් එක්ක ඉන්නේ. අවුවයි උනාට හුළඟ? භාගයක් වැඩි ඉවරයි නේ. තව ටිකයි. බෝපේ වරේ. මොනවද දෙන්නේ යාළුවනේ? කහට වීදුරුවක් තමයි. නෙස්කැපේ කියනවා ඒ උනා. නියම අයියා. උඩට දෙන්න ටික. එන්න මේක දාන්න. අදිනේ. කමක් නැද්ද? අතේ මඩ. රස්නේනේ. ගාවක් කරනවා කියන්නේත් ලොකු වැඩක් ඉතින්. නෝල ඉඳලා කපාගෙන කණු ඉතරගෙන වතුර මල් ගාලා ඒකක අස්වැන්නක මුදලක් හම්බුනේ නැත්තම් අතට ලොකු පාඩුවක් ඒ මිනිස්සුන්ට. කොච්චර ඉතින් ගම්වල මිනිස්සු කොච්චර දේවල් කරලාද අස්වැන්නක් ගන්න ඒකෙ මිල ගියේ නැත්තම් ඔව් ඉතින් මිනිස්සු අගාවක් කරන්නේ ආසාවෙන් කීයක් හරි අතට ගන්නනේ. ඒක ඉතින් වෙලාව තමයි. ඔව් අය හොඳටම ආතනවා. වතුර මල් වල වතුර එනවා නේද? ඒ ටික හරි ඒ ටිකේ වතුර මල් ටික ගාලා ඉවරයි. දැන් මේකේ වතුර එන විදිය තමයි. තාම බට ලයින් එක හදනවා. තව ඉස්සරහ කෑල්ලේ ගොඩක් තියෙනවා ගාන වතුර මල්. මේ වගේ අවුවක අවුසරක කාස්ටක භූමියක ඔය වගේ වතුර ටිකක් එන එක තමයි ඉතින් නිකන් හමු කියන්න තේරෙන්නේ නැහැ. ඒක මාර සනීපයක් දෙන්න. ඒ පොළවටත් ඉතින් ඒ වගේ ඇති ඒ පැල වලට සතුටක් හම්බෙන්නේ ඔය වතුර ටික වැටෙද්දි. මේ තියෙන ලිඳ මේකෙන් තමයි අපි වතුර ගන්න. ගිනි ගන්නවද? ගිනි තියනවා.
ගිනි තියනවා. ඇයි ඒ? අර මොනවද කරන්න යන්නේ? මේ බටයකට බස්සනවා. පුච්චලා ගිනි තියලා හේතුවක් දන්නේ නැද්ද ඔය? කෑලි ගහන්නේ මේ පැටියෝ. මොනවද? ආගෙට. දැන් හරියද? හරි ගියා. හරි ගියා. මොකද කරන්නේ ඔයා ඔය ගිනි පෙරෙල්ලකුත් හදාගෙන? මේ බඩේ මෙතනින් ඇතුළට යන්නේ තද වෙන්නේ. ඊට පස්සේ ඒක රබ් කරලා අපි මේකට දැම්මට පස්සේ තාමට හයි වෙනවා ඒක. දාන්න බලන්න. බලන්න තව චුට්ටක් රබ් වෙන්න ඕනේ. ඇති. දාන්න. පොඩි කාලේ මේවා චොක්ලට් කියලා සෙල්ලම් කරපුවා ඉන්නවද මං වගේ? මේවා චොක්ලට් කෑලි වගේ චූටි කාලේ අපි සෙල්ලම් කරා මේවා චොක්ලට් කියලා. මං වගේ සෙල්ලම් කරපුවා ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. අරක. ඒක නම් දැන් හරි අම්මෝ. හරි මාවත් එමෙනවා. හලෝ ළමයි. අනිත් පයි වතුර ටිකක් වැටෙද්දි. සම්පූර්ණ කෑල්ලක් හරි. ඒ වගේ කෑලි තව 3ක් විතර තියෙනවා. 3කටත් වැඩි 4ක් විතර තියෙනවා ඒ වගේ ඒවා. ඔයා නානවද? ඔයා නානවද? ඒ ටිකත් හරි. ඒ ටිකත් හරි දැන්. අපිට ඒක අපමු. සමපෝස තියෙනවා. සමපෝස කුරියක් එක්ක අපිට ඒක අපමු. හොඳටම දෙමිලා ඉන්නේ මම මේ. දෙමිලා ඉන්නේ හොඳටම දැන්. යක් එක්ක දෙකක් මේ ඔයා නාලනේ ඉන්නේ. ඔව් නාලා ඉන්නේ.
දිව්‍ය ලෝකේ කැමත් එක්ක දිව්‍ය ලෝකෙට ගියා වගේ. बैटरी लो बैटरी दाए